Hello everyone, welcome to my channel. අද අපි ආවා ඩුබායි වල ලස්සන තැනකට. මේ Global Village Season 13. ඔයාලට මෙතනට එන්න හරිම ලේසියි. ට්‍රාන්ස්පෝර්ට් ගන්න විදිය මම වීඩියෝ එකේ ඉස්සරහට ඔයාලට කියන්නම්. මේ ඔයාලට පෙන්නේ Global Village entrance එක. ඇතුල් වෙද්දිම අපිට පේනවා කවුන්ටර්ස් ගොඩක් තියෙනවා. ඉතින් VIP passes වෙනම තියෙනවා. VIP entrance එකක් වගේම VIP car park එකකුත් වෙනම තියෙනවා. අපි දැන් ආවා අපේ ටිකට් එක ගන්න එන්ට්‍රි ටිකට් එක. ඉතින් ඔයගලන්ට ගේට් එකෙන් ආපු ගමන්ම පේනවා මෙතන ගොඩක් කවුන්ටර්ස් තියෙනවා. ඔයාලට කාඩ් පේමන්ට් විතරක් කරලා ඒ කියන්නේ කාඩ් පේමන්ට් එකෙන් ටිකට් එක ගන්න ඕන නම් මෙතන මෙතනින් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ATM එකෙන් ගිහලා සල්ලි ගන්නවා වගේම එතන මැෂින් එකෙන් දෙන ඉන්ස්ට්‍රක්ෂන් ෆලෝ කරලා ඔයාලගේ එන්ට්‍රි ටිකට් එක ගන්න පුළුවන්. අපිත් එහෙම තමයි ගත්තේ. මෙතන අපි දෙන්නට හම්බුන කාඩ් ටිකට්ස් දෙක. එතකොට මේක වෙන්නේ ඩිරාම් 30යි. එක්කෙනෙක්ට ඩිරාම් 30යි වෙන්නේ. එතකොට ඊට චුට්ටක් එහා පැත්තේ මෙන්න මෙතනින් තියෙනවා කෑෂ් වලින්. ඔයගලන්ට කෑෂ් දීලා ටිකට් ගන්න ඕන නම් මෙතනට යන්න ඕනේ. ඊට එහා පැත්තේ තියෙන්නේ මේ ඔක්කොම තියෙන කවුන්ටර්ස්. ඔයාලට එතන ගයිඩ් කරන්න කෙනෙක් ඉන්නවා. ඔයගලන්ට මැෂින් එකේ අමාරු නම් එතනින් ඔයගලන්ගේ ටිකට් එක ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒ කවුන්ටර්ස් වලින්ම මෙන්න මේ වගේ පාස්පෝර්ට් බුක් එකක් ගන්න පුළුවන්. මේක වෙන්නේ ඩිරාම් 10යි. එයාලා ෆ්‍රන්ට් පේජ් එකට මේ විදිහට ඒගොල්ලන්ගේ ග්ලෝබල් විලේජ් එකේ පොඩි පික්චර් එකක් දාලා තියෙනවා. අපේ පාස්පෝර්ට් එක වගේම තමයි මෙහෙම පේජස් තියෙනවා. මේක ඇතුලේ ග්ලෝබල් විලේජ් එකේ රටවල් 30ක සංස්කෘතීන් දේවල්, ඒ කියන්නේ කල්චරල් ෂෝස්, ඒ වගේ දේවල් තියෙනවා. ඒ ස්ටෝල් මත් ඒ කියන්නේ ලොකු ඒරියා එකක් තියෙනවා. ඒ ඒරියා වලට ඒ රටින් රටට ගියාම අපිට ඒගොල්ලන්ගේ සීල් එක එතනදී ගහ ගන්න පුළුවන්. රටවල් 30ක් තියෙන නිසා ඔයගලන් එතනට කලින්ම එන්න බලන්න. කියන්නේ මේක ඕපන් කරන්නේ 4ට. 4 ඉඳන් පාන්දර 1 වෙනකන් තියෙනවා. 4ටම ආවොත් අපි බලමු දැන් වෙලාව 4යි. අපි බලමු අපිට කොච්චර මේ පොතේ සීල් කොච්චරක් අපිට තියාගන්න පුළුවන්ද කියලා. මේගොල්ලන් පොඩි මැප් එකකුත් දාලා තියෙනවා මේකට. ඉතින් මේ පොත වෙන්නේ ඩිරාම් 10යි. මේක ගත්තනම් හොඳයි ඔයගලන්ට. ඒක අර මෙමරි එකක් විදිහට අපිට තියාගන්න පුළුවන්. හරියටම 4 වෙදි ගේට් ඕපන් කළා. අපි අපේ ටිකට් එකේ තියෙන බාකෝඩ් එක ස්කෑන් එකට තියලා ඇතුල් වුණා. ඉතින් මේ ඔයාලට පේන්නේ ගේට් එකෙන් ඇතුල් වුණාම view එක. හරිම ලස්සනයි. පොඩි ඒරියා එකක්වත් එයාලා නිකන් තියලා නැහැ. ලස්සන ඩිසයින් කරලා තියෙනවා. එන්ට්‍රන්ස් එක ළඟ මෙන්න මේ විදිහේ ස්කූටි සහ කාර්ඩ්ස් තියෙනවා. ලොකු ඒරියා එකක් නිසා ඔයාලට ඇවිදින්න අමාරු කවුරු හරි ඉන්නවා නම් මෙතන ස්කූටි ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට shopping කරලා ගන්න දේවල් ගොඩක් තියෙනවා නම් මෙතනින් කාර්ඩ්ස් වගේම සපෝටර් කෙනෙක් ඕන නම් එයාලා සපෝටර් කෙනෙකුත් දෙනවා. ඒ හැම දෙයකටම වෙන වෙනම charges තියෙනවා. ඉතින් ඔන්න අපි අපේ පළවෙනි රටට යන්න හදන්නේ මේ ටර්කි. අපි බලමු එයාලට තියෙන එයාලගේ රටේ ආවේනික දේවල් මොනවද කියලා. ඇතරම හරිම ලස්සනයි. ගොඩක් දේවල් තියෙනවා. යාළගේ කෑම බීම වගේම ඇඳුම් පැළඳුම් එහෙමත්. දැන් අපි අපේ පළවෙනි සීල් එක පාස්පෝර්ට් එකට ගන්න හදන්නේ. හරිම ලේසි. පොත තියලා මේ උඩ තියෙන බටන් එක ප්‍රස් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් සීල් එකේ තියෙන්නේ රටේ නමත් එක්ක එයාලගේ රටේ විශේෂ දෙයක්. ඔක්කොම රටවල් 30ම නැතුව අපි දැක්ක ලස්සන වගේම විශේෂ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. පාකිස්තාන් වලටත් ගිහින් බලමු. එයාලගෙත් ගොඩක් ඇඳුම් වර්ග තමයි එයාලා ප්‍රොමෝට් කරලා තිබ්බේ. එයාලගේ රටට ආවේනික සහ ලස්සන ඇඳුම් වර්ග. ඒ වගේම ලීකෙටයන් මෙහෙමත් අපිට බලන්න යාලා හොඳට ලස්සනට හදලා තියෙනවා එතන. තාම හවස නිසා ලයිට්ස් ඔන් කරලා නැහැ. ලයිට්ස් දැම්මහම මාරම ලස්සනයි. මේ විදිහට පොඩි කෑම ස්ටෝල් තියෙනවා හැම රටක් ඉස්සරහම. ඒ රටවල් වලට විශේෂ කෑම වර්ග තමයි මේවල තියෙන්නේ. අපි බලමු UAE වලට තියෙන ඒරියා එකේ මොනවද තියෙන්නේ කියලා.
මේ ඒරියා එකේ තමයි යාළගේ ස්ටේජ් එක තියෙන්නේ. හැම රටකම ඒ සෙන්ටර් ඒරියා එක හොඳට arrange කරලා තියෙනවා. මොකද 6-7 වෙදි මේ හැම ස්ටේජ් එකකම යාළගේ රටේ performance තියෙනවා දිගටම. අපි හොය ආපු රට හම්බුණා ශ්‍රී ලංකා. මේ විදිහට තමයි එලියෙන් ඩිසයින් කරලා තිබ්බේ ඇත්තුන්ගේ පිළිමත් එක්ක. ඇතුළට ගිහින් බලමු අපි මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපේ රටේ දේශීය ඖෂධ වර්ග වගේම තේ වර්ගත් ගොඩක් මෙතන තිබ්බා. මේ තියෙන්නේ අපේ සීල් එක ගහගන්න තැන. අපේ සීල් එකේ තිබ්බේ චෛත්‍යයක්. ඉතින් අපි එළියට ආපු ගමන් අපිට ෂෝක් කට්ටියක් හම්බුණා. මේ වගේ විසිටර්ස්ලව එන්ටර්ටේන් කරන ටීම් ගොඩක් ඉන්නවා තැන් වල. ඉතින් එයාලා ලස්සන කොස්ටියුම් ඇඳගෙන මේකප් දාගෙන ගොඩක් මහන්සි වෙනවා විසිටර්ස්ලව එන්ටර්ටේන් කරන්න. ෆොටෝස් ගන්නත් ගොඩක් ලොකේෂන්ස් තියෙනවා. ඉතින් මේ හැමතැනක්ම රෑට තමයි ගොඩක් ලස්සන. දැන් ටික ලයිට්ස් ඔන් කරනවා. අපි දැන් සිරියා වලට යමු. යාළගේ දේවල් බලලා අපිට අපේ પાස්පෝර්ට් එකට ඕන සීල් එක තියාගන්න. ඔයාලට පොඩි ටිප් එකක් කියන්නම්. මේ දෙන પાස්පෝර්ට් එකේ පේජස් තියෙන්නේ 10යි. ඉතින් ඒ කියන්නේ පැති 20යි තියෙන්නේ. ඉතින් ඔයාලා සීල් එක තියද්දී එක පැත්තකට සීල් දෙකක් වෙන්න ගන්න. නැත්තම් පේජස් මදි වෙනවා. එහෙම වුණොත් ඔයාලට තව પાස්පෝර්ට් එකක් ගන්න වෙනවා. ඊතුරු රටවල් වල සීල් ගන්න. ඉතින් ඒ කියන්නේ ඊළඟට යන රටේ සීල් එක ඒ පේජ් එකේම අනිත් කෙළවරට වෙන්න ගන්න. අපි මේ දැන් ඉන්නේ මේන් ස්ටේජ් එක ළඟ. මේන් ස්ටේජ් එකේ performance පටන් ගන්නවා 5:05 වෙද්දි. ඉතින් ඔයාලා දැක්කනේ කලින් රටවල තුල පොඩි ස්ටේජස් තිබ්බා යාළගේ සෙන්ටර් ඒරියා එකේ. ඒව ඔක්කොම රෑ වුණාට මේක කලින් පටන් ගන්නවා. ළඟම තියෙනවා එක්ස්පෝ ප්ලැනට් සිටි එක. වැදගත්ම දෙයක් තමයි අපිට ෆුඩ්ස් එහෙම මුකුත් ඇතුළට අරන් එන්න දෙන්නේ නැහැ මෙයාලා. ඔක්කොම චෙක් කරලා තමයි අපිව ඇතුළට ගන්නෙ. ඉතින් හැමතැනම ෆුඩ් ස්ටෝල් තියෙන නිසා ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාලට මොන හරි ෆුඩ්ස් ගන්න ඕන නම් ඕන එකකින් ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට තවත් එන්ටර්ටේනින් ටීම් එකක් හම්බුණා. එයාලා දැන් තමයි එයාලගේ performance කරන්න එළියට ආවේ. ඒගොල්ලන් costume දාගෙන. මේගොල්ලෝ සද්දට සින්දු දාගෙන හොඳ energetic team එකක් විදිහට නට එයාලා යනවා. ඉතින් මේ main stage එකට එන්න tickets මුකුත් ආයේ ගන්න දෙයක් නැහැ. ඔයාලට පේනවා ඇති සීටුත් ගොඩාක් තියෙනවා. ඕන වෙලේක ඔයගලන්ට මහන්සි නම් රෙස්ට් කරන්න මෙතනට ඕන වෙලේක ඕන පාරක් එන්න යන්න පුළුවන් මෙතන. අපි මේ ඉන්නේ රුසියාවට අදාළ ඒරියා එකේ. එයාලගේ රටේ ලස්සන විශේෂ දේවල් ගොඩක් මෙතන තියෙනවා. තායිලන්ඩ් වල එන්ට්‍රන්ස් එක ඩිසයින් කරලා තිබ්බේ මේ විදිහට. ඇතුළත් හරිම ලස්සනයි. චූටි හෑන්ඩ් බෑග්ස් නම් ගොඩක් රටවල් වල තිබ්බා.
මෙයාලගේ ටොයිස් වගේම ජුවලරි අයිටම්ස් ගොඩක් තියෙනවා. මේ මෙයාලගේ සෙන්ටර් ඒරියා එක. දැන් ටික ටික ලයිට්ස් ඔන් කරනවා. ඉතින් හරිම කලර්ෆුල් මේ හරිය. මේ හරියේ තියෙන ෆුඩ් ස්ටෝල් වල තියෙන තායිලන්ඩ් වල විශේෂ කෑම වර්ග. ඉතින් රටවල් වලට වෙනුනේ ඒරියා වලට අමතරව වෙන වෙනම පොඩි ලෑන්ඩ් ඒරියා තියෙනවා. ඉතින් මේ තියෙන ඩිගින් ලෑන්ඩ් කියන එක. මෙතන ඔයාලා කැමති නම් පොඩි අය කැමති නම් එස්කේවේටර් එක යූස් කරන විදිහ බලන්න, ඒක අත්හදා බලන්න මෙතනට ඔයාලට එන්න පුළුවන්. අපි දැන් යන්න හදන්නේ ජපාන් ඒරියා එකට. හරිම ලස්සනයි යාළගේ එන්ට්‍රන්ස් එකත්. මේ තියෙන ඩ්‍රැගන් ලේක් එක. ඇමරිකාවලටත් ගිහිල්ලා බලමු. එයාලගෙත් ලස්සන අයිටම්ස් තියෙනවා. ඇඳුම් වගේම ටොයිස් ගොඩක් තියෙනවා. තායිලන්ඩ් වල අපි බැලුවා වගේම මේගොල්ලන්ගෙත් ගොඩක් දේවල් තියෙනවා. මේ තියෙන යුරෝප් වල එන්ට්‍රන්ස් එක. හැම ඒරියා එකම තැන නෙමෙයි සීල් එක තියලා තියෙන්නේ. සමහර ඒවල එන්ට්‍රන්ස් එකේදීම තිබ්බට ගොඩක් රටවල් වල තිබ්බේ යාළගේ සෙන්ටර් ඒරියා එකේ ස්ටේජ් එක ළඟටම වෙන්න. ඉතින් ඔයාලා ඒ රටවල් වල විශේෂ දේවල් බලන ගමන් සීල් එක ගන්න අමතක කරන්න එපා. අපිට දෙතුන් පාරක් අමතක වුණා. මොකද ඒ ඇතුළට ගියාම වෙනම ලෝකයක් වගේ ලස්සනටම ඩිසයින් කරලා තියෙනවා. මේ තවත් පොඩි අයගේ ගේම් ඒරියා එකක්. ඉතින් මෙතන පොඩි අයට වෙනම ඇක්ටිවිටිස් සහ ගේම්ස් ගොඩක් තියෙනවා මේකේ. වීඩියෝ එක ඉස්සරහට පෙන්වන්නම්. මේ ඔක්කොම හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ලොකු පොඩි හැමෝටම. වෙනස්ම වගේම ලස්සනටම ඩිසයින් කරලා තිබ්බ රටවල් කීපයක් තියෙනවා. ඒ වයින් එකක් තමයි මේ ඇෆ්‍රිකා. හරිම අයි කැචින් දේවල් ගොඩක් ඒරියා එකේ තියෙනවා. අපි දැන් කන්නාව හැපිනස් ස්ට්‍රීට් එකට. ඒකේ එක රටවල් වල කෑම ස්ටෝල් ගොඩක් තියෙනවා. ඉතින් 40 cm size pizza slices අපි try කරන්න හිතුණා. මොකද එතනට ගොඩක් සෙනග හිටම නිසා අපි හිතුවා හොඳ ඇති කියලා. ඇත්තටම හරිම රසයි. ඔයාලා try කරන්න ආවම හැපිනස් ස්ට්‍රීට් එකේ තමයි මේක තියෙන්නේ. මේ ඉරාක් වල එන්ට්‍රන්ස් එක. අපි මොන හරි ෆුඩ් ප්‍රොඩක්ට්ස් ගන්නව නම් try කරලා බලලා ගන්න පුළුවන්. ගොඩක් රටවල් එහෙම දෙනවා. මෙයාලගේ ලස්සන ඇඳුම් වගේම රස කෑම වර්ග ගොඩක් තියෙනවා ඇතුලේ. කටාර් වලත් එන්ට්‍රන්ස් එක හරිම ලස්සනට හදලා තියෙනවා. මේ පලස්තීන්, ලෙබනන් වලත් ලස්සනට ඇතුලේ ගොඩක් ඒගොල්ලන්ගේ යුනිට්ස් අයිටම් තියෙනවා. අපි දැන් ආවා චයිනා බලන්න. එන්ට්‍රන්ස් එක වගේම ඇතුලේ දේවලුත් එයාලගේ ගොඩක් ලස්සනයි. විශේෂ කෑම වර්ග චයිනා වලටම තියෙන විශේෂ කෑම වර්ග ගොඩක් තියෙනවා. මේ ග්ලෝබල් විලේජ් එකේ ස්පෙෂල් දවසක් වෙන් කරලා තියෙනවා ෆැමිලිස් වලට. ෆැමිලි එකම එන්ජොයි කරන්න එනවා නම් එයාලා ටියුස්ඩේ තමයි රෙකමන්ඩ් කරලා තියෙන්නේ. අපි මේ ආවේ සැටර්ඩේ.
ඉතින් මේ ටයිම් එකට තමයි මෙයාලගේ ඒරියා ඇතුලේ තියෙන පොඩි ස්ටේජ් වල පර්ෆෝමන්ස් පටන් ගන්නෙ. ඔයාලට මේ කානිවල් එකේ අයිටම් වලට යන්න chance එක තියෙනවා වෙනම ටිකට්ස් අරන්. මේ තවත් කිඩ්ස් අයිටම් එකක්. ගේම්ස් උත් ගොඩක් තියෙනවා ටිකට් අරන් try කරන්න පුළුවන්. ඒවත් ඕන කෙනෙක්ට ඕන වෙලාවක හොඳට එන්ජොයි කරන්න පුළුවන් පාන්දර එක්ක වෙනකම්ම. ලයිට්ස් දාපු නිසා ගොඩක් ලස්සනයි. අපි 4 වෙද්දිම ආවේ ඔක්කොම බලන්න ඕන නිසා නැත්තම් ටයිම් මදි වෙනවා අනිවාර්යෙන්. අපිට තව රටවල් 10ක් ඉතුරු වෙලා තියෙනවා බලන්න. ඇත්තටම රටවල් 30ක් කියලා මෙයාලා නම්බර්ස් කරලා තිබ්බට රටවල් 31ක් තියෙනවා. මොකද ලංකාවයි බංග්ලාදේශුයි මෙයාලා එක ඒරියා එකකට දාලා එක නම්බර් එකක් දීලා තියෙන්නේ. ඒ වුණාට එකම ඒරියා එකේ සීල් දෙකක් තියෙනවා. ඉතින් රටවල් දෙකට වෙන වෙනම. ඒ කියන්නේ එකම ඒරියා එකේ දකුණු පැත්තේ ලංකාවේ දේවල් වගේම වම් පැත්තේ බංග්ලාදේශී දේවල් තියෙනවා. අෆ්ගානිස්තාන එන්ට්‍රන්ස් එක හදලා තිබ්බේ මෙහෙම. එයාලගෙත් හම් වලින් හදපු ගොඩක් දේවල් ඒගොල්ලන් ප්‍රොමෝට් කරලා තිබ්බා. ජුවලරි නම් හැම රටේම වගේ තිබ්බා. මේ යාලගේ ස්ටේජ් ඒරියා එක. ඉරාන් වලට ගිහින් බලමු. ඇත්තටම ඉරාන් තමයි අපි දැකපු හරිම පිළිවෙල ලස්සන ඒරියා එකක් විදියට තිබ්බ තැන. ඉන්ටර්ලොක්ස් වගේම බිත්තිත් හරිම ලස්සන ඩිසයින් කරලා තිබ්බා. මේ ඉන්දියාවල එන්ට්‍රන්ස් එක ලොකුම ඒරියා එකක් වෙන් කරලා තිබ්බ රට තමයි මේ. ඇතුළට ගිහින් බලමු අපි යාළුවගේ performance. මොකද ලොකු ඒරියා එකක් ඒගොල්ලන්ගේ performance වලට වෙන් කරලා තියෙනවා. අපි ආවේ නොවැම්බර් අග. ඉතින් ක්ලයිමේට් එකත් ගොඩක් හොඳයි. කොච්චර ඇවිද්දත් මහන්සි නෑ බලන්න දේවල් ගොඩක් තියෙන නිසා. මේ ටයිම් එකට හැම රටකම performance පටන්ගෙන තියෙන්නේ. මොරොක්කෝත් හරිම කලර්ෆුල් එන්ට්‍රන්ස් එකේ ඉඳන් මේ ඇතුළත් හරිම කලර්ෆුල් විදිහට යාලා ස්ටෝල් එහෙමත් ලස්සන ඩිසයින් කරලා තියෙනවා. මට දැන් ලස්සනම එන්ට්‍රන්ස් එක තමයි මේ ඊජිප්ට්. ඇතුළත් එයාලගේ යුනික් දේවල් වලින් පිරීලා තියෙන්නේ. මේ ඒරියා එකේ සෙනගත් ටිකක් වැඩි. මොකද හරිම ලස්සනට එයාලා ඔක්කොම arrange කරලා තියෙනවා. ඒ වගේම handmade item ගොඩක් එයාලා එබලෙම හදලා දෙනවා අපිට. මේ අපි කැප්චර් කරගත්ත තවත් ඊජිප්ට් වල යුනික් දේවල් ටිකක් එයාලගේ. බාරේන් එන්ට්‍රන්ස් එකත් හරිම ලස්සනයි. මේ කුවේට් එන්ට්‍රන්ස් එක. ඉතින් අපිට රටවල් 31ෙම සීල් ගන්න පුළුවන් වුණා. දැන් හරියටම රෑ 10යි. අපිට පැය 6ක් ගියා ඔක්කොම කන්ට්‍රීස් ටික කවර් කරගන්න. පොඩි අයට වෙනම ස්ටේජ් එකක් තියෙනවා. යාළුවට ගැලපෙන ඇක්ටිවිටීස් එක. You need to not turn up. So, come on, clap our hands and stomp our feet as loud as we can. That's great. Let's go. 1, 2, 3, come on, everyone! Oh, no, nice. I think we need to even louder. I But think we need to even louder. I think boys and girls need to voices to shout as well. So, this time, boys and girls, and all grown ups, we need to clap our hands, stamp our feet, and shout. මේ වෝටර් ෆවුන්ටේන් එක තියෙන්නේ මේන් ස්ටේජ් එක ඉස්සරහමයි.
අපි දැන් අපේ බස් එක එනකම් මේන් ස්ටේජ් එකේ performance බලන්න යනවා වාඩි වෙලා. ඉතින් සැටර්ඩේ නම් පාන්දර 1 වෙනකම් performance යනවා මෙතන. අපි දැන් ආවේ එළියට. මෙතනට එන්න ට්‍රාන්ස්පෝර්ට් ගන්න විදිය ගැන කතා කළොත් මුලින්ම ඔයාලා ඩුබායි එමිරේට්ස් මෝල් එකට එන්න මෙට්‍රෝ එකෙන් ඔයාලට එතනට එන්න පුළුවන්. ඉතින් එතනින් 106 බස් එකට නගින්න. ඉතින් ඒක ඩිරෙක්ට් ග්ලෝබල් විලේජ් එකට එන්නේ. දිරම් 12ක් ගන්නවා යාලා. පෑන් පෑට තමයි බස් එක තියෙන්නේ. හැබැයි දැන් රට යද්දි නම් බස් එකේ සීට් ගන්නට සෙනඟ ෆිල් වුණාම බස් එක යනවා. ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙ හම්බ වෙමු. Thank you for watching.